ආයිබෝවන් මේ වට්ටාරම් ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරයයි. වට්ටාරම රජමහා විහාරයේ දෙවැනි පෑතිස් රජ දවස දක්වා ඈත අතීතයක් තියෙනවා. මහා නාමගේ මුණුපුරා ගෝඨාභය රජු වට්ටාරම ගොඩනැගූ බවට සඳහන් වෙනවා. ජනප්‍රවාදයේ එන විදිහට වට්ටාරම අනුරුවක් අනුරාධපුරයේ ලෝවා මහපායේ තියෙනවා කියනවා. වට්ටාරම කියන්නේ පාලි භාෂාවේ මණ්ඩපාරාමය. එහෙමත් නැත්නම් රවුන් ආරාමය කියලා කියනවා. අපේ සිංහලයා වට්ටාරම කියන්නේ වී අටුවට. එදා 1865 දී වට්ටාරම රජමහා විහාරයේ සතු සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය අක්කර 145. කිස්තු වර්ෂ 1746 ඉඳලා 1779 දක්වා මහනුවරගේ කීර්තිශ්‍රී රාජසිංහ රජු රජ කරපු කාලයේ ගොඩනැගුණු කුඩා විහාරය, චිත්‍ර, මකර තොරණ, පෙතිපිලිම දැනටත් අපිට දැක ගන්න පුළුවන්. පුරාණ කාලයේ මෙහි 11 ස්ථානයක් තිබූ බවට බෝධි වංශයේ එවැගේම බෙල් වාර්තාවේ සඳහන් වෙනවා. මේ බෙල් වාර්තාව කියන්නේ HCP බෙල් මහත්තයාගේ කෑගලු වාර්තාව. එහි සඳහන් වෙනවා වට්ටාරම විහාරයේ බොහෝ විස්තර. එහි සඳහන් වන පරිදි මලියදේව හිමි දකුණු දිග වැඩ සිටින ආවාසගේ උපුලාරාමය, විපුලාරාමය, දක්ෂිනාරාමය, පංචමාරාමය, උත්තරාරාමය, කපිලාරාමය, පූර්වාරාමය, ඉසිපතනාරාමය, ජේතවනාරාමය, දෙමටමල් විහාරය, සම්මුඛ දේවාලය තිබිලා තියෙනවා. අපේ අවාසනාවට අද දක්නට ලැබෙන්නේ මලිය මහා පායයි, දෙමටමල් විහාරයයි, විවිධ ගොඩනැගිලි වල ගල් කණු විතරයි. මලියදේව තෙරුන් දඹදිව අන්ද යුවලකට දාව පුතෙක්යයි සඳහන් වෙනවා ඇතැම් ස්ථානවල. බෙල් වාර්තාවේද සමහර ස්ථානවල සඳහන් වෙනවා. මලියදේව මහරහතන් වහන්සේගේ ධර්ම කාලය අවුරුදු 100ක් පමණ වෙනවා. උන්වහන්සේගේ ධර්ම කාලය තුල ගෝඨාභය රජු, කාවන්තිස්ස රජු, දුටුගැමුණු රජු යන රජවරුන් රජ කරලා තියෙනවා. මලියදේව හිමියන් අප ලංකාවේ ස්ථාන 60කට පමණ වැඩම කරවලා ධර්ම දේශනා කරලා තියෙනවා. භික්ෂූන් වහන්සේලා 69 බැගින් රහත් භාවයට පත් වෙලා තියෙනවා. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා 3600 පමණ රහත් භාවයට පත් කරලා තියෙනවා. මලියදේව රහතන් වහන්සේගේ විශේෂ හැකියාවක් තමයි පුද්ගලයාගේ චරිතය බලලා සුදුසු කමටහන් ලබා දීම, භාවනා කරවීම. එයින් රහත් භාවය ලබා දීලා තියෙනවා. උන්වහන්සේ අපවත් වෙන්නේ වෙසක් පෝයක් දවසක. අවසන් කටයුතු සිද්ධ කරන්නේ නාරම්මල රජමහා විහාරයේ. මලියදේව මහරහතන් වහන්සේ වසර 31ක් වැඩ සිටියේ වට්ටාරම රජමහා විහාරයේ. ඉතින් ශ්‍රී ලංකා ද්වීපයේ ලිඛිතව සඳහන් මහරහතන් වහන්සේ වැඩ සිටපු මේ ශ්‍රී පාද ස්පර්ශ කළපු මේ විහාරය, මේ පුණ්‍ය භූමිය අපට කොච්චරනම් උතුම්ද? තෙරුවන් සරණයි.